සුබ දවසක් ඔයාලා හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද කොහොම ලෑස්ති වෙන්නේ පහුගිය සෙනසුරාදා දවස මම කොහොමද ස්පෙන්ඩ් කළේ කියලා ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් මම මේ දවස්වල වර්ක් කරන්නේ නැති නිසා සාමාන්‍යයෙන් උදේ නැගිටිනකොට ටිකක් පරක්කු වෙනවා. වෙනදා වගේ උදේ 6ට 5ට නැගිටින්නේ නැහැ. වීක්ඩේස් වල නම් 7:30 වගේ වෙනවා. ඊට පස්සේ වීකෙන්ඩ් එකේ නම් අනිවාර්යෙන් 8 විතර වෙනවා. මම වර්ක් කරන්න යන්නේ නැත්තේ මොකද මේ දවස්වල මගේ ටීචිං ඩිග්‍රී එකේ අන්තිම අවුරුදු 1.5 වගේ තමයි යන්නේ. ඉතින් අසයින්මන්ට්ස් වල වැඩ, එක්සෑම්ස් වල වැඩ ගොඩක් තියෙන නිසා වර්ක් කරන එකෙන් අයින් වෙන්න හිතුවා. මොකද දෙකම එකට කරන්න ගියොත් මට අනිවාර්යෙන් දෙකම හරියට කරගන්න බැරි වෙන හින්දා. ඉතින් ඔන්න ඔහොම අවදි වුණු වෙලාවේ මගේ බෙඩ් එක රෙඩි කරගෙන අපි බලමු සෙනසුරාදා දවසේ මම මොනවද කළේ කියලා. ඉතින් මේ දවස්වල අපේ ගෙදර පුංචි දඟකාර හුරතලෙක් ඉන්නවා. මම මේ වැඩ ටික සේරම කරනකම් එයා මගේ කාමරේ තමයි ඉන්නේ. අපි බලමුකෝ මේ චූටි දඟකාරයව. මෙයාගේ නම කිටි. මෙයා තාම චූටි වැඩි හින්දා තමයි අපේ ගෙදර ඉන්නේ. මොකද දැන්ටමත් මෙයාට ඕඩ එකක් ඇවිල්ලා තියෙන්නේ අපේ අක්කගෙන්. ඉතින් ඒ දෙකේ ඔය අපේ ගෙදර ඉන්න දඟකාරයව තමයි. ඉතින් මගේ ලොකුවට මෝර්නිං රූටින්ස් කියලා නැහැ. හැබැයි මම ටිකක් දැන් වර්ක් කරන්න යන්නෙත් නැති නිසා ගෙදරටම වෙලා ඉන්න නිසා පොඩ්ඩක් ෆැට් වෙලා තියෙනවා මාව. ඉතින් ඒක නිසා දැන් පුරුදු වෙලා තියෙනවා. හැමදාම රැට ඔලුහාල් ටිකක් පෙඟෙන්න දාලා උදේට ඒක බොන්න. ඒක ටිකක් නෙමෙයි ගොඩක් ඇඟට හොඳයි. ඉතින් උදේ 8 වෙනකොට ඔන්න ඔහොම තමයි අපේ ගෙදර මිදුලේ තත්ත්වය. ඉතින් බලන්නකෝ මේක සෙනසුරාදා දවසක් නිසා අම්මයි තාත්තයි දෙන්නම ස්කූල් 6කින් නිදහස්. හැබැයි අපේ ගෙදර වගා කරනවා. මොකද අම්මලා තාත්තලා ඉස්සර ඉඳන්ම ගොවිතැන් තමයි කරන්නේ. ඉතින් අදත් එයාලා අස්සන නෙලන දවසක්. මේ දවස්වල මම හිතන්නේ එළබටු තමයි තියෙන්නේ. ඉතින් එළබටු කඩනවා උදේ ඉඳලා. ඒක නිසා ඔන්න වෙන්දට අම්ම තමයි මිදුලතු ගන්නේ. මම ඔය වෙලාවක් තිබුණු වෙලාවක ගෙවල් අතු ගාලා මිදුලතු ගාලා දෙනවා. හැබැයි නැතත් හැමදාම වගේ ගේ අතු ගාලා අස් කරන ටික මම කරනවා. ඉතින් මිදුලේ වාඩි වෙලා ඔන්න විදිහට බර කල්පනාවකට වැටිලා හෙමින් මගේ ඩ්‍රින්ක් එකත් ඔන්න ඉවර කරගන්නවා. මේ ටික ඉවර වෙලා මම ස්ටඩීස් කරන එකේ වීඩියෝ ක්ලිප් එක මට මිස් වෙලා තියෙනවා. වීඩියෝ එක අරගෙන හැබැයි මම සේව් කරගෙන නැහැ. ඉතින් ඔන්න මේ ගෙදර ඉන්න ලොකු අයියයි මට හම්බුණා ගහක් යට ඉන්නකොට. මේ දෙන්න හරි ජල්ලි තමයි අල්ලන්නේ. හැබැයි මේ දවස්වල ගොඩාක් ප්‍රශ්න හින්දා ගෙදර ඇතුලේ ඉන්නවා අඩුයි. හැමතිස්සෙම ගහක් යටට වෙලා තමයි ඉන්න බලන්නේ. ඔය ඉතින් අපේ අම්මා හදලා තියෙන මල් පැල ටික. ඉතින් මම මේ අම්මලාට පිහියක් අරන් එන්න කියලා කිව්වින්දා පිහියකුත් අරගෙන අපේ වත්තට යන ගමන් බලන්නකෝ වීඩියෝ එක පොඩ්ඩක් හෙලපෙනවා වැඩි වගේ. ඒකට නම් සෝරි. මොකද මේ පාර එච්චර කම්ෆර්ටබල් නෑ. ඒක නිසා ඉතින් මම දුවල තමයි යන්නේ. මොකද මම වත්තට යනකොට සාමාන්‍යයෙන් සෙරෙප්පු දාගෙන යන්නෙත් නැති කෙනෙක්. ඒක නිසා ටක් ගාලා ගිහිල්ලා අවුවත් හැරයි පිහිය තියලා එතනින් ආපහු දුවලා ආවා. ඊට පස්සේ හවස මෙන්න මේ අපේ ඉස්සරහ ගෙදර චූටි බට්ටිත් කතා කරගෙන මම කඩේට ගියා අම්මට ඕනි බඩු වගේක් ගේන්න. ඉතින් අපේ ගෙදරට සාමාන්‍යයෙන් මීටර 150ක් විතර දෙපැත්තටම 150 වගේ වෙන කඩවල් දෙකක් තියෙනවා. ඉස්සර නම් අපි ගියේ අපි දැන් මේ යන කඩේට නෙවෙයි. අනිත් පැත්තේ පාරේ තියෙන කඩේට. හැබැයි වෙනසක් නැහැ. අපි කඩවල් දෙකටම යනවා. ඉතින් මෙන්න මේ බට්ටි තමයි
අපේ ගෙදර පාලුවට හැමතිස්සෙම වගේ අපේ ගෙදර එන්නේ. ඉතින් මේ ඉස්සරහ ගෙදර ඉන්න චූටි කෙල්ල. ඉතින් ඔන්න ඔය විදිහට සෙනසුරාදා හවස කඩේ පැත්තේ ත්‍රවුමක් දාලා ඊට පස්සේ රෑ වෙලා ඔන්න අපිට බර්ත්ඩේ පාටි එකකට ඉන්වයිට් කළා. මේ බර්ත්ඩේ පාටි එක තියෙන්නේ මගේ තාත්තගේ ලොකු නංගිගේ පුතාගේ ගෙදර. ඒගොල්ලෝ මැරි කරලා ටික කාලයක් එයාලගේ පළවෙනි බබාගේ පළවෙනි උපන්දිනේ තමයි ඔන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අයියයි අක්කයි චූටි බබයි. ඉතින් ඔන්න ඒගොල්ලෝ කේක් එක කපලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන වෙලාව තමයි මම මේ පොඩි වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඉතින් බලන්නකො නේද තමන්ගේ බබාට අවුරුද්දක් වෙනවා කියන්නේ දෙමාපියන්ට කොච්චර සතුටද. චූටි බබාලා චූටි පැට්ටෝ ඉක්මනට ලොකු වෙනවනේ. ඉතින් මේ බර්ත්ඩේ පාටි එකට ගිහිල්ලා අපි එයාලා අපිට කැම වේලකටත් එක්ක තමයි ආරාධනා කළේ. ඉතින් එයාලගේ යාළුවෝ කීප දෙනෙක් සහ අපි නෑදෑයෝ කීප දෙනෙක් තමයි ඒ පුංචි උත්සවයට සහභාගී වෙලා හිටියේ. ඉතින් එහෙමම ඩිනර් එකත් අරගෙන අපි එදා ටිකක් රෑ වෙලා තමයි ගෙදර ආවේ. ඉතින් ඔන්න ළමයි මගේ බර්ත්ඩේ එකත් එනවා මේ මාසේ. මගේ බර්ත්ඩේ එක ජූලි 25 තමයි තියෙන්නේ. ඉතින් මගේ බර්ත්ඩේ එකටත් චූටි බ්ලොග් එකක් අරන් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඊට කලින් මේ බ්ලොග් එක ඔයාලට බලන්න පුළුවන්. බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මගේ YouTube channel එකටත් මම මේ බ්ලොග් එක අප්ලෝඩ් කරනවා. ආදරෙන් ඉල්ලනවා YouTube channel එකත් subscribe කරලා මේ බ්ලොග් එක බලලා ඒකටත් like කරලා කමෙන්ට් කරලා support එකක් දෙන්න කියලා. ඊළඟට මම බලාපොරොත්තුෙන් ඉන්නවා බර්ත්ඩේ බ්ලොග් එකට කලින් මට ආපු පැටිස් ඕඩර් එකක පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි ඊළඟට ඒ වීඩියෝ ක්ලිප් එකෙන් හම්බෙමු. ඒ බලාපොරොත්තු ඇතිව මගේ වීඩියෝ එක සම්පූර්ණ බලලා ඔයාලා හැමෝටම thank you so much. ඉතින් ආදරෙන් ඉල්ලනවා ටිකටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි.